දැන් 21 රැස්වීම දැකලා අර ගැරඩින්ට භූමි තෙල් ගැහුවා වගේ තමයි ඉන්නේ. දැන් 21 විපක්ෂ රැස්වීම තියෙනකොට අනුර කුමාර දේශානායක මහත්තයා දාගත්ත 20 තංගල්ලේ රැස්වීමක්. ඔබතුමන්ලා නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. නාමල් රාජපක්ෂ මැතිතුමාගේ කට උත්තර ගත්තා. අද වෙනකන් අධිකරණයට කරුණු වාර්තා කළා නෑ. කැප්ටන්ටරේ කොහොම වංචාවක්ද කියලා මම පළමුවෙන්ම පැහැදිලි කරා. ඕක කෙලින්ම ටොයටර් එකට කතා කරගත්ත විදියට ටෙන්ඩරේ නොදාම දුන්න නම් හරි. ග්‍රාමසේවක සහතිකයට අමතරව පොලිසියේ මහජන පොලිස් කමිටුවේ අනුමැතියක් ඕන කියලා මට කතා කරා දෙහිවලින් කතා කරලා කියනවා අපි දැන් ග්‍රාමසේවක සහතිකය නම් ගන්න පුළුවන් නිලධාරි කෙනෙක්. හැබැයි පොලිස් කමිටුවේ මහජන පොලිස් කමිටුවේ සභාපතිගේ අනුමැතිය ගන්න විදියක් නෑ. එයා කුඩුත් එක්ක අහුවෙලා හිරේ. මොකද මාලිමාවේ මන්ත්‍රීගේ නෝන තමයි මහජන මහත්තයා තමයි මහජන පොලිස් කමිටුවේ සභාපති. එයා ලොකු ප්‍රශ්නයක ඉන්නේ දැන්. පොලිසිය වාර්තාව ගන්න විදියක් නෑ. ග්‍රාම නිලධාරිතුමා අනුමත කරනවා. හැබැයි පොලිස් කමිටුවේ සභාපති ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මෙතන හිටියා නම් හොඳයි. එතුමා යම්කිසි මඩක් අපේ පක්ෂයට එහෙම නැත්නම් අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට එල්ල කරනවා. පළවෙනියට ඒ මඩට කලින් නලින්ද ජයතිස්ස මැතිතුමා කෑමෙන් පස්සේ හරි ඇවිල්ලා උත්තර දෙන්න කියලා මම දැක්ක කියනවා. කෑමෙන් පස්සේ කියන්නේ මේ දැන් පාර්ලිමේන්තුවේ කෑමට පෙර සහ පසු කියලා දැන් දෙකක් තියෙනවද? මොකද මාලිමාවේ අය උදේට ඇවිල්ලා දවල්ට කෑම කාලා ඊට පස්සේ එකට ගෙදර යනවද? මොකද මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. විපක්ෂයට තියෙන්නේ ඉස්සෙල්ලම විපක්ෂයේ සමගි ජන බලවේගයට කතා දෙකක් යනවා. ඊට පස්සේ TNA එකට යනවා. ඊට පස්සේ සිලින්ඩරයට ගිහිල්ලා තමයි පොහොට්ටුවට එන්නේ. ඉතින් අපි කැමති වුණත් නැති වුණත් කෑමෙන් පස්සේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒකෙන් හින්දා නලින්ද ජයතිස්ස මැතිතුමා ඔබතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකවරයා වශයෙන් පළමුවෙන් ඒක දැනගනිත්. ඔබතුමාලා කාලා ගෙදර යනවා කියලා අපිට කරන්න දෙයක් නැහැ. දෙවෙනි කාරණය තමයි නලින්ද ජයතිස්ස මැතිතුමා හැමදාම ආණ්ඩුව ඇනගන්නවා කියලා දැනගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇනගන්නවා කියලා බලා ගන්න. පළවෙනි එක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කතා කරනවා කියන්නේ අනිවාර්යෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැත්නම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනවා කියන්නේ ආයි ආණ්ඩුව හොඳටම ඇනගෙන. දැන් 21 රැස්වීම දැකලා අර ගැරඩින්ට භූමි තෙල් ගැහුවා වගේ තමයි ඉන්නේ. දැන් ඔබතුමාලා ඔය කතාවම දැන් මේ පාර්ලිමේන්තුවට නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඇවිල්ලා 3න් 2 ආපු ගමන්ම ඔබතුමාලා ඔය කතාව කිව්වා. ඔය ලෝ ඩිග්‍රිය ගැන කතා කරානේ. ඒ වෙලාවේ ඔබතුමාලා නිකන් හිටියේ නෑනේ. ඔබතුමාලා ගියා උසාවියට ගිහලා මැජිස්ට්‍රේට් කෝට් නම්බර් 1 එකේ චීෆ් මැජිස්ට්‍රේට් යටතේ දාලා තියෙනවා B42852/01/25 යටතේ ඔබතුමාලා නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. අනේ හරි සරල කාරණයක් නලින්ද ජයතිස්ස මැතිතුමා කියන්නේ. අර හොර වෙබ්සයිට් හදාගෙන ඒවට නඩු දාන්න පුළුවන් විදියට සයිට් හදාගෙන ඒවයින් මඩ ගහනවා වෙනුවට ඔන්න නලින්ද ජයතිස්ස මැතිතුමා හෙට යන්න ඔබතුමා CID එකට දෙන්න මේ කරුණු ටික එතකොට උසාවියට වාර්තා කරන්න පුළුවන්. ආපු ගමන් මාධ්‍ය සංදර්ශන දාලා මැජිස්ට්‍රේට් 1 එකට ගියා විතරයි. අද වෙනකන් නාමල් රාජපක්ෂ මැතිතුමාගේ කට උත්තර ගත්තා. අද වෙනකන් අධිකරණයට කරුණු වාර්තා කළා නෑ. හැබැයි වැටෙන සැරේට මෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මඩ ගහනවා. අර ලන්ඩන් ගියා නේද 5 දෙනෙක්. අන්න CID එකේ 5 දෙනෙක් ඉන්නවා ලන්ඩන්. යන්න සිටි යුනිවර්සිටි එකට ගිහිල්ලා ගන්න තොරතුරු උසාවි නියෝගයක් යවුවා නම් එහෙට ඔන්න සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඔය ඇලුමිනි ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක සරලවම කරන්න පුළුවන් කාරණයක්. ෆේල් වෙනකොට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ. දැන් පළවෙනි කාරණේ. මෙන්න ආණ්ඩුව කොච්චර ෆේල්ද කියලා තව තියෙනවා මගේ අතේ. මේ පොලිසියේ සීනියර් DIG මහත්තයා ගාල්ලේ දකුණු පළාතේ ආණ්ඩුවට රැස්වීම වලට සෙනග ගේන හැටි. දැන් අපි දැක්ක ඉල්මහ සමුරුව වෙනද නම් පොලිමඩ. දයාසිරිය මැතිතුමාලා එමින් අපි දකිනවා වෙනද වාහන පොලිමඩ පාරවල් වැහිලා ඉල්මහ සමුරුව තියෙනවා නම් මුළු පාරවල් වැහිලා JP එකෙන් පිරෙනවා. අද මොකද වුනේ? අද විහාර මහාදේවියකට කොටු වුණා. දැන් 21 විපක්ෂ රැස්වීම තියෙනකොට අනුර කුමාර දේශානායක මහත්තයා දාගත්ත 20 තංගල්ලේ රැස්වීමක්. දැන් තංගල්ලේ රැස්වීම දාගත්තට සෙනග ගේන්න විදියක් නැහැ.
දැන් මොකද රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. මෙන්න DIG මහත්තයා ගහනවා ලියුමක් ගහලා තියෙනවා හැම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩිවිෂන්ට ලියුමක් ගහලා තියෙනවා. ඊට පස්සේ මාතර දිස්ත්‍රික්කයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩිවිෂන්ට ලියුමක් ගහලා තියෙනවා සෙනග ගේන්න ඕන විදිය. දැන් උදාහරණයක් ගත්තොත් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලියුම කියවන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අනුර කුමාර දිසානායක මහත්තයා තංගල්ලේන රැස්වීමට තංගල්ල පොලිසියෙන් ගේන්න ඕන 397. ඊට පස්සේ බෙලියත්ත පොලිසියෙන් ගේන්න ඕන 420. වලස්මුල්ල පොලිසියෙන් ගේන්න ඕන 360. වීරගැටිය පොලිසියෙන් ගේන්න ඕන 414. ඊට පස්සේ මිද්දෙනියෙන් 246. අඟුණු කොලෙන් 264. කිරින්දෙන් 36. ඊට පස්සේ වරාය පොලිසියෙන් 36ක්. තිස්ස මහරාමේ 198. මේක අමුතුම විදියක්. මේක නිකන් නෙවෙයි. දැන් OIC මහත්තයා දැන් හිතන්නකෝ තංගල්ලේ එහෙම නැත්තම් වීරගැටිය කියලා. ඊට පස්සේ වීරගැටිය OIC මහත්තයා කියනවා වසම බාර පොලිස් නිලධාරියට ඔබතුමා 5 දෙනෙක් ගේන්න ඕන ගමේ. ඔබතුමා 5 දෙනෙක් ගේන්න ඕන. හැම වසමටම. දැන් මාර වැඩක් නෙවෙයිද මේක නිකන් නෙවෙයි. ලිඛිතව තියෙනවා. ලිඛිතව ඒවල තියෙනවා. අද අනුර කුමාර දිසානායක මහත්තයා තංගල්ලේ රැස්වීමක් කරන්න ගියා පොලිසියට කියනවා. අද පොලිසිය නිලධාරීන් කලකිරීමෙන් ඉන්නේ. ඇයි මේ දේශපාලඥයන්ට කඩේ යන්න දේශපාලඥයන්ට සෙනගා දින්නද පොලිසිය ඉන්නේ. මේක හොඳම වැඩේ. මග දාලා තියෙනවා චෙක් පොයින්ට්. අර අදාළ නිලධාරියා තමන්ගේ පහගෙන ආවද කියලා ලියන්න වෙනම නිලධාරි දාලා තියෙනවා. මේක සම්පූර්ණ සාක්ෂි සහගතව තියෙනවා. මම අභියෝග කරන්න පුළුවන් නම් පොලිසිය ඇමතුමා නියෝජ්‍ය ඇමතුමා මේක බොරුවක් කරන්න. බොරුවක් කියලා කියපු සැනින් මම මේක එළියට දානවා. මම අර DIG මහත්තයාට අපහාසයක් වෙන හින්දා මේක එළියට දාන්න. හැබැයි බුදුහාම කිව්වොත් මේ කියලා විනාඩි 5ක් ඇතුළත මේක මම එළියට දානවා. ඒ දෙවෙනි කාරණේ. දැන් තුන්වෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි කැබ්. දැන් ඔබතුමාලා කැබ් දෙනව නේද? කැබ් ටෙන්ඩරේ කොහොම වංචාවක්ද කියලා මම පළමුවෙන්ම පැහැදිලි කරා. මේ කැබ් දෙන ටෙන්ඩරේ කොහොමද මේක දූෂණයක් වෙන්නේ කියලා මම පැහැදිලි කරා. මම හැබැයි එදා සමාගමේ නම කිව්වේ නෑ. මොකද ඉන්ටර්නැෂනල් ටෙන්ඩර් එකක් කියන්නේ දවස් 42ක් යන්න ඕන ටෙන්ඩර් එකක්. එකපාරට දවස් 12ට අඩු කරලා ප්‍රීබිට් මීටින් එකක් නෑ. සාමාන්‍ය ලක්ෂ 10ක. ලක්ෂ 10ක ටෙන්ඩර් එකකට උනත් ප්‍රීබිට් මීටින් එකක් තියෙනවා. හැබැයි අද බිලියන 60ක ටෙන්ඩර් එකකට ප්‍රීබිට් මීටින් එකක් නැහැ. ඕනම ටෙන්ඩර් එකකට බිඩර්ස්ට අවස්ථාවක් දෙන ඇවිල්ලා කියන්න මෙන්න ප්‍රශ්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා අපිට මෙහෙම එක්ස්ටෙන්ෂන් එකක් දෙන්න. එහෙම නැත්නම් මේක දෙන ස්පෙක් එකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම එකක් නැහැ. දැන් කැබ් එකේ ලංකාවේ තියෙන සමාගම් 30න් එක සමාගමකට විතර ටෙන්ඩරේ දාන්න පුළුවන් වෙන්න තමයි ඔබතුමන්ලා හැදුවේ. හැබැයි එහෙම ස්පෙක් එක හදලා තියෙද්දි ලංකාවේ සමාගම් 5ක් එනවා. ඉන්ටර්නැෂනල් සමාගම් 5ක් එනවා ටෙන්ඩරේට. පහෙනුත් ටොයෝටා ඇරෙන්න අනිත් 4ම රිජෙක්ට් වෙනවා. පළවෙනි එක්කෙනා රිජෙක්ට් වෙන්නේ ස්පෙක් එක CC 2500 3000 අතර නැති හින්දා පළවෙනි එක්කෙනා රිජෙක්ට්. ඊට පස්සේ දෙවෙනි එක්කෙනා රිජෙක්ට් වෙනවා. එයාටත් අර කැබ් එකේ අර ස්පෙක් එක 2500 3000 නැති හින්දා එයා රිජෙක්ට්. ඒ වගේම තමයි ස්ටේෂන් 3ක් කොළඹ අමතරව ස්ටේෂන් 3ක් රටවටේ තියෙන්න ඕන කියලා මේකේ 5ක් තියෙන්න ඕන කියලා මේකේ දාලා තියෙන 5 තියෙන්නේ ටොයිඩ් එකට විතරයි. එයත් රිජෙක්ට්. තුන්වෙනියත් රිජෙක්ට්. එකත් රිජෙක්ට්. හතරත් රිජෙක්ට්. එයාටත් CC නෑ. පහත් රිජෙක්ට්. ඕක කෙලින්ම ටොයිඩ් එකට කතා කරගත්ත විදියට ටෙන්ඩරේ නොදාම දුන්න නම් හරි. මොකද ලංකාවේ ස්ටේෂන් 5ක් තියෙන අවුරුදු 10ක් පරණ ටොයිඩ් එකට විතරයි. ඔය CC ගාන මැච් කරන්න පුළුවන් එකක් තියෙන්නේ ටොයිඩ් විතරයි. ඒකනේ ලංකාවේ කිසිම සමාගමකට මේක මැච් කරන්න බෑ. ඉතින් මේක සම්පූර්ණ ඩීල් එකක්. ලංකාවේ ඉතිහාසයේ කවදාවත් දවස් 12න් කැබ් එක කොහොමද ඉමර්ජන්සියක් වෙන්නේ? කැබ් එක කොහොමද ඉමර්ජන්සි? මේක එච්චර හදිසිද? මේ වගේ අන්ත දූෂිත ටෙන්ඩර් වලට විරුද්ධව තමයි 21 වෙනිදා ජනතාව එන්නේ. ඒ වගේම දැන් මම එනකොට මගදී පත්තරේ විස්තරේ බලාගෙන ආවා. අපේ ඇමතුමා මේ පළාත් පාලන අපේ ඇමතුමා චන්දන ඇමතුමාගේ මම දැනගන්න කැමති පොලිස් වාර්තාවක් ගන්නකොට අලුත් ඔබතුමාලා චක්‍රලේඛනයක් ඇව්වද ග්‍රාම සේවක සහතිකේ විතරයි තිබුණේ කලින්. දැන් ග්‍රාම සේවක සහතිකයට අමතරව පොලිසියේ මහජන පොලිස් කමිටුවේ අනුමැතියක් ඕන කියලා ඇමතුමා ඔබතුමාට කතා කරන්නේ. එහෙම එකක් දීලා තියෙනවද? ඔබතුමාට උත්තර දෙන්න. yes no. මගේ වෙලාව වරන් උත්තරයක් දෙන්න ඕන. මොකද මාධ්‍ය අද උදේ වාර්තා කරා පොලිසිය සහතිකයක් ගන්න ඕන නම් මේක ගන්න ඕන කියලා. මොකද ලොකු ප්‍රශ්නයක් අද මට කතා කරා දෙහිවලින් කතා කරලා කියනවා අපි දැන් ග්‍රාම සේවක සහතිකය නම් ගන්න පුළුවන් නිලධාරි කෙනෙක්.
හැබැයි පොලිස් කමිටුවේ මහජන පොලිස් කමිටුවේ සභාපතිගේ අනුමැතිය ගන්න විදියක් නැහැ. එයා කුඩුත් එක්ක අහුවෙලා හිරේ. මොකද මාලිමාවේ මන්ත්‍රීගේ නෝන තමයි මහජන මහත්තයා තමයි මහජන පොලිස් කමිටුවේ සභාපති. එයා ලොකු ප්‍රශ්නයක ඉන්නේ දැන්. පොලිසිය වාර්තාව ගන්න විදියක් නැහැ. ග්‍රාම නිලධාරිතුමා අනුමත කරනවා. හැබැයි පොලිස් කමිටුවේ සභාපති හොයන් ගියාම එයා හිරේ. මේ මොකද්ද මහජන පොලිස් කමිටුව කියන්නේ? දේශපාලන පත්වීමක්. එක්ක මන්ත්‍රීවරයාගේ මහත්තයා දෙයිවල ඉන්නේ මාලිමාවේ මන්ත්‍රීගේ මහත්තයා හැම තැනම ඉන්නේ මාලිමාවේ අපේක්ෂකෙක්. එතකොට රටේ මොකක් හරි රැකියාවකට යද්දී මොකකට හරි දෙයකට අනුමැතිය ගන්න වුණාම අද රාජ්‍ය නිලධාරියාගේ ඒ තිබ්බ බලයක අයින් කරලා මහජනයා එහෙම නැත්නම් දේශපාලඥයෙක්ගේ පවුලේ නෝන මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට තියෙන්නේ. ඔබතුමාලා හදලා තියෙනවා.